මම කාලයක් දහම් පාසලක් කරා. ඒ දහම් පාසල කරන කාලේ අපේ දහම් පාසල පටන් ගන්නේ 8:00ට. ගමේ ඉස්කෝලේ පටන් ගන්නවා 7:00ට. මම දෙමාපිය රැස්වීමක් වෙලාවේ අම්මලාගෙන් යදුවා. ගමේ ඉස්කෝලේ 7:00ට පටන් ගන්නකොට පන්සලේ දහම් පාසලයි 8:00ට පටන් ගන්නවා. අපිට පුළුවන් දහම් පාසලත් 7:00ට පටන් ගන්න. උපාසක කම්පලීට් නැගිට්ටා. නැගිටලා දුවා හාමුදුරුවනේ. අනේ ඉන්නවනේ උදේට. ළමයි තනියෙන් පාර ගන්න දෙවන්නට. මම මුකුත් කිව්වේ නෑ වාඩි වෙනකන් ඉඳලා මං ගියා නැගිටලා යපුවා. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් සතියේ දවස් 5:00 වෙනකන් එළියට බහින්න නැති අලියා. එරිදර පොඩි එකා දහම් පාසල් යනකම් බලන් ඉඳලා එළි බහිනවා. ඒ ඉස්කෝලේ යනකොට අලියා නැහැ. දහම් පාසල් යනකොට ඉරිදට විතරයි අලි ගහන්නේ. අකුලා ඉගෙන ගන්න මිනිස්යාට පන්සලට යන්නේන මිනිස්යාට බණ අහන්න ආස කරන මිනිස්යාට මේ කිසි බාධාවකින් වැඩක් නැහැ. ඒක නා යන්නේ ධර්මයේ හොයාගෙන නා. ඒක නා යන්නේ හරි මාර්ගයක නා. මේ මොන බාධකේ ආවත් ඒ හැම බාධකයක්ම විඳලා ඉලාගෙන යස්සරහට යනවා.